සියලුම දෙනාට සුබ දවසක් ආයිබෝන් කියලා පිළිගන්නවා අද බ්‍රයිට් පාත් channel එකට. ඉතින් අපි අද මේ සතිය වීඩියෝ එකක් ගේන්න බැරුණාට අපි ඔයාලත් එක්ක නැවුම් එක්ස්පීරියන්ස් එකක් ගැන කතා කරන්න යන්නේ. මොකද මගේ BYD Atto 3 රථයේ ඔයාලා මේ දකින්න ආකාරයට කිලෝමීටර් 20000 සම්පූර්ණ කළා. ඉතින් අපි next week එකේ මගේ පොත් සර්විස් එක තියෙනවා. අපි පොත් සර්විස් එක කවුරුත් දන්නවා මේක මුදල් ගෙවලා කරන පොත් සර්විස් එක. ඉතින් මේකෙදි මම full වීඩියෝ එකක් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉතින්දී අපි overall මේකෙදි කොහොමද BYD ලගේ සර්විස් එක මොන වගේ දේවල්ද මේ 20000 සර්විස් එකේදී කරන්න මේ රීප්ලේස් කරන දේවල් මොනවද, එකට යන කොස්ට් එක මොනවද, මොනවාරි හිඩන් charges තියෙනවද, වාහනේ පෝල්ස් මොනවාරි තිබ්බද, බැටරි හෙල්ත් එක කොහොමද, සහ මේ EV experience එක overall මොනවද අවශ්‍ය වෙන්නේ කියන හැම දෙයක්ම අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලගේ මේ වාහනේත් මම හිතන්නේ දැන් 20000 රීච් කරලා තියෙන පුළුවන්, සර්විස් එකට නොගිහිලා තියෙන පුළුවන්, රීච් කරන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ ඔයාලගේ ප්‍රශ්නත් අපිට කමෙන්ට් සෙක්ෂන් එකේ යොමු කරන්න. අපිට ඒවත් එක්ක full detail වීඩියෝ එකක් මේ ගේන්න පුළුවන් වෙයි. ඒක හැමෝටම වැදගත් වෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් මේ ගැන කරුණු කාරණා දැනගන්න ඉතින් අපි channel එක Bright Path මේ subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලගේ comments වලින් අපේ මේ අපිට ප්‍රශ්න යොමු කරලා තියන්න. ඉතින් ඒක හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා අපි නැවත වතාවක් විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.